दे तुम कहाँ हम कहाँ. Hi everyone, welcome to Sai Australia's channel. I'm Sairi, a 22 years old student from Colombo University. I'm really excited to show you our trip to Anuradhapura. ඉතින් guys, අද සැප්තැම්බර් 13 සෙනසුරාදා අපි ට්‍රිප් එක යන්න පිටත් උනේ පාන්දර 4:00 විතර. අපි අද යන්නේ මගේ යාළුවාගේ මල්ලිගේ යාළුවෝ ටිකකුත් එක්ක තමයි අද අපි යන්නේ. අපි යන ගමන් උදේ කන්න නැවැත්තේ මේ වගේ ලස්සන වැවක් ළඟ. මං හිතන්නේ අනුරාධපුර යන ගොඩක් අය මෙතන නවත්තලා එයාලා කැම අරගෙන යනවා. මොකද මෙතන වොෂ්රූම් යන අයට ඒ පහසුකමුත් කැන්ටීන් එකක් වගේ ඒ පහසුකමුත් තිබ්බා. ඒක නිසා මෙතන ලස්සන view එක දිහා බලන් කන්න තමයි තියෙන්නේ. මේ ඉන්නේ ඉතින් මල් ෂායා තමයි මගේ යාළුවා. අනිත් කට්ටියගේ මල්ලිගේ යාළුවෝ ටික. අපි ඉතින් උදේට කෑවේ පානුයි, අලහොදි, සීනි සම්බෝලයි, තව තිබ්බා අපිට කන්න නූඩ්ලසුත් තිබ්බා. අපි නූඩ්ලසුත් උදේට කෑවා. ඊට පස්සේ උණු ප්ලේන් ටිකක් හකුරුත් එක බීලා තමයි අපි යන්න පටන් ගත්තේ. We are finally here in Anuradhapura. දැන් උදේ 10ට විතර ඇති. අපි ඉතින් අනුරාධපුරයට ආවට පස්සේ මුලින්ම ආවේ රුවන්වැලි සෑය වැඳ පුදා ගන්න. ඉතින් මම ලස්සන සුදු මල් ලතිකුත් ගත්තා රුවන්වැලි සෑය වඳින්න. මේ වෙලේ ටිකක් අවුව වැටිලා තිබ්බේ රුවන්වැලි සෑය ළඟට. ඉතින් මේ විදිහට පූජාවල් කරනවා රුවන්වැලි සෑයට. ඉතින් මේ වගේ තැනකට ආවම තමයි තේරෙන්නේ මිනිස්සු කොච්චර භක්තියෙන් මේ වගේ තැන්වල පුද පූජා කරනවද කියලා. ඉතින් අපි ගෙන ආපු මලුත් පූජා කරලා අපි මේ විදිහට රුවන්වැලි සෑය වටේ ඇවිදගෙන ගියා. මේ වෙලේ අවුව වුණාට රුවන්වැලි සෑය වටේ යනකොට නම් එච්චරටම අවුවක් දැනෙන්නේ නැහැ. ඊට පස්සේ අපි දැක්ක ලස්සන මල් වලින් හදලා ওই විදිහට පූජා කරලා තියෙන චෛත්‍යයක්. ඒක නම් හරිම ලස්සනයි. දැන් අපි යන්නේ අවුරුදු 2000ක් විතර පරණ ඓතිහාසික ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න. අපි යන පාරේ ලස්සන යාළුවෝ ටිකකුත් හම්බුණා. අපේ යාළුවන්ගේ යාළුවෝ නිසා එයාලා ඔන්න ෆොටෝ ෂූට් එකකුත් කරන්න අමතක කරේ නැහැ. බලන්නකො ඉතින්. අපි ෆොටෝ ගන්නකම් මෙන්න මේ යාළුවන ෂෝක් එකට හිටියා. මෙයාලා ඉතින් මිනිස්සුන්ට බය නැහැ. මිනිස්සු කන්න දීලා පොඩු වෙලා මෙයාලා මිනිස්සු ළඟටම එනවා. ඉතින් අපි පහන් පත්තු කරලා හඳුන් කුරු පත්තු කරලා තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න ගියේ. එවෙලේ මළුවේ ගොඩාක් සෙනග ඇවිල්ලා හිටියා. මොකද සෙනසුරාදා දවසක් නිසාද කොහෙද. ඊට පස්සේ අපි ගෙන ආපු මල් පූජා කරලා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ චූට්ට වෙලාවක් වාඩි වෙලා ඔන්න ওই විදිහට බලාගෙන හිටියා. බලන්නකො ඉතින් එදා ප්‍රාර්ථනා බෝධිය ළඟ පඳුරු ගැට ගහන්න මිනිස්සු හිටියේ පොලිමේ ඔන්න ওই විදිහට. ඉතින් එදා එච්චර සෙනග. ඔන්න ඉතින් අපේ යාළුවෝ දෙන්නෙක් මෙන්න මේ විදිහට පින් වැඩකටත් සම්බන්ධ වුණා ශ්‍රී මහා බෝධිය ළඟදී. ඊට පස්සේ ඔන්න අපි ආයේ යන්න පිටත් වුණා අපේ වාහනේ තියෙන තැනට. අපි වාහනේ තියෙන යන මග හරිම අවුවයි. ඉතින් අපි ෆොටෝස් ටිකක් ගන්නත් ආයේ අමතක කරගෙන මේ වෙලේ ෆොටෝස් ටිකක් ගන්නකොට ඉතින් ෆොටෝ පොලිමේ ඉන්නුනා අපේ කට්ටිය වැඩි නිසා. දැන් යන්න හදන්නේ දවල් කන්න. හරිම අවුවයි. ඊට පස්සේ අපි කට්ටිය ගත්තා කොමඩු. ඇත්තටම එවිලේ කාපු කොමඩු එක නම් ඇත්තටම මාර රහයි. ඊට පස්සේ අපි මේ තඹපු කජුත් කෑවා.
ඊට පස්සේ ඔන්න අපේ ප්ලෑන් එක වෙනස් වෙලා අපි දවල් කන්න කලින් අපි නාන්න තමයි ආවේ මෙන්න මේ ලස්සන වැව ළඟට. මෙතන ඇත්තටම කට්ටිය ගොඩක් හිටියා. මේක මම හිතන්නේ නුවර වැව මම හරිනම් මෙතනට මාර හුලඟක් තමා තිබ්බේ. මාර සනීප හුලඟක්. හවස් වරුවකට නම් මං හිතන්නේ මෙතන ඉන්න එක මාරම ෂෝක් ඇති. අපි යන ටයිම් එකේ මෙතන ටිකක් අවුව තිබ්බා. මොකද අපි ගියේ 1:00ට විතර. හැබැයි ඉතින් අපි වතුරට බැස්සහම නම් මාර සනීපයක් තමයි මේ වතුරේ තිබ්බේ. අවුව කියලා අපි කට්ටියට කිසිම ගාණක්වත් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි කෙලින්ම ආවේ දවල් කන තැනට. අපි දවල්ට කන්න නැවැත්තේ මෙන්න මෙතන තමයි. අපි පුදුම බඩගින්නකින් මේ වෙලේ ඇත්තටම හිටියේ අපි කට්ටියම. මොකද අපි කට්ටියම නාලා බඩගින්න තමයි හිටියේ. ඊට පස්සේ අපි ඉතින් කෑවා. මට ඇත්තටම කනේවල වීඩියෝස් ටිකක් නම් ගන්න බැරි වුණා. ෆයිනලි අපේ ලාස්ට් ස්ටොප් එක උනේ ඉසුරුමුණිය. අපි ඉසුරුමුණියට යනකොට හවස 4 විතර වෙලා තිබ්බා. අපි ඉසුරුමුණියට ගිහිල්ලා අපි ඉසුරුමුණියේ තියෙන කෞතුකාගාරය ඇතුළටත් ගියා. ඉසුරුමුණි පෙම්මියුල එහෙම බලන්න. ඒව වල නම් වීඩියෝස් ෆොටෝස් මුකුත් ගන්න එපා කියලා ගහලා තිබ්බා. ඒක නිසා මුකුත්ම වීඩියෝස් ෆොටෝස් නම් ගත්තේ නෑ ඒව වල. ඊට පස්සේ අපි ওই විදිහට ඉසුරුමුණියේ වැඳලා ආපහු යන්න පිටත් වුණා අපේ ගෙදරට. මේක තමයි ළමයි මගේ ෆස්ට් vlog එක. මම කොච්චර වීඩියෝස් ගත්තත් කලින් මට එඩිට් කරන්න කම්මැලිකම නිසා මේ වෙනකම් මම කිසිම වීඩියෝ එකක් දාලා තිබ්බේ නැහැ. So, thanks for watching guys. If you like this video, please like, comment and subscribe. See you in the next video. Bye bye.